හායි අද අපි ගොඩ දවසකින් පොඩි රවුමක් දාන්න යන්න හදන්නේ. ඇත්තටම කියනවා නම් අපි සබහාදහමත් එක්ක එක දවසක් ඈත් වෙලා හිටියා වගේ. යන්නේ විශේෂ කෙනෙක් එක්ක. අපි ගිහිලා බලමු ඒ කෙනා කවුද කියලා. එහෙනම් අපි යන්නේ කොහෙද කියලාත් ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන්. USD එකේ 60ට වඩා වැඩි කරන්න බැයිද? පුළුවන් නම් මාරු. USD 60 තියෙන්නේ. 60 විතරද? ඔව්. වෙන 60ට වඩා වැඩි කරන්න පුළුවන් ඔප්ෂන් එක මොකක්ද? නෑ නේ. 60 තමයි ඉතින් මේවා තියෙන්නේ. නමුත් බයිලා කියලා ඒගොල්ලන් මම නලවන්නේ. නගලා යනවා මම නැවකින් රිසි. බියර් වලින් අත හොදන්න. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා දැන් නම් දන්න ඇති අපි මේ කොහෙද දැලා තියෙන්නේ කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ එඩ්නාවලට. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් එඩ්නාවල කාර් පාක් එකට. ඉතින් මේක ඉතින් එක කන්දක් කියලා කියන්න බෑ. මොකද මෙතන කඳු යායක්ම පේනවා. ඉතින් ඇත්තටම දැන් නම් පේන්නේ නැහැ. ඔයාලට පේනද මේ හිම උඩ නිකන් මඩ වෙලා වගේ කළු පාටට පේනවා. ඒ ඇවිල්ලා මේ වෙලාවෙත් එට්නා කන්ද පුපුරනවා. ඒ කන්ද පුපුරන වැලි තමයි හිම මත වැටලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් අද දවසේ වලාකුළු බර වෙල මීදුම් සහිත කාලගුණයක් උනත් අද කන්දත් පුපුරනවා. ඒ වුණත් ඔයාලට පේන ඇතිනේ කිසිම අඩුවක් නැහැ සංචාරකයින් නම් කවමදාකවත් මේ එට්නා කන්දට. මේ බස් රථ වලින් පවා එට්නා කන්ද සංචාරය කරන්න බලන්න ඉතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා බස් රථ තියෙන නවත්තන්න තියෙන කාර් පාක් එකේ පැත්ත එහා පැත්තේ තමයි පෞද්ගලික රථ නවත්තන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් කවමදාකවත් අඩුවක් නැති තැනක් තමයි සිසිලියේ තියෙන මේ එට්නා කන්ද. ඉතින් ලෝකයේම විශේෂ තැනක් හිමි කරගත්ත ස්ථානයක්. ඉතින් යාළුවනේ මම නම් ඉතින් ආවේ අද පොඩක් සෙල්ලම් කරන්න ඒ චුට්ටක් බැරි වෙයිද කියලා හිතෙනවා. හරි අපි ගිහින් බලමු මේ උනාට ඉස්සරහට මොකද කරන්නේ කියලා බලන්න. එහෙනම් එන්න අපිත් එක්ක. මෙහෙට ඇවිල්ලා කන්න පුංචි කෑමක් හදාගෙන ආවා. ඒකේ රස බලන්නත් ඕනේ. ඒකත් රස බලලම උණු උණුවට තේ එකකුත් බීලම අපි වැඩේ පටන් ගමු. අන්නර බකට් එක කීයක ඉදන්නේ? බකට් අර පදිමු. අර පදිමුද? හා. ඈ? හා. ඔහොමින් කීයකද ඉදන්නේ? මට මේ කන්න. අපි එකක් මේකේ දිග මේකට ඕ කන්නෝ. බලන්න කාලා රසයිද කියලා. රසයි. යොන්කෝ. මේ තිත් තියෙන කළු පාට කන්ද පුපුරන වැලි වැටෙනවා. කන්ද පුපුරන ගමන් තියෙන්නේ. මීදුමෙන් වැහිලා තියෙනවා. කිසිම දෙයක් පේන්නේ නැහැ.
ඇත්තටම කියනවා නම් මේ රෙස්ටුරන්ට් එකේ බාර් එකේ ජීන්සෙන් පට්ට රසයියා. ඇත්තටම අපිට එහෙම උවමනාවක් තිබෙන්නේ අපි තේ ඒ කියන්නේ පේස්ට්‍රි හදාගෙන ආපු නිසා ඒ වුණාට මේකේ තිබ්බ ආසාවට තමයි අපි මේක ඇත්තටම බොන්නේ. පුදුමයි ඒ මොකක්ද? නාගෙත් මේ ෆස්ට් ටයිම්. ජීන්සන් සාමාන්‍ය වල දැන් මේ සුද්ධ වෙන්නේ නැහැ. මම දැන් මේ ළඟදී ඒකවත් තිබ්බා. ඒක සූප් කෙලෝ තිබ්බනේ. ඒක සූප් කෙලෝ තිබ්බනේ. ඒ රෙසිපිය වෙනස්. මම ඔයාලට කලින්ම කිව්වනේ මේ බාර් එකේ ජින්සන් එක හරි රසයි කියලා. ඇත්තටම කියවනම් අපිට සීනි දාගන්න තිබ්බේ. එදා නම් සීනි දාලා හරිම රසට තිබ්බා ඒගොල්ලෝ. මම නම් එක පැකට් එකයි දැම්මේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සීනි පැකට් 3-4ක්වත් දාලා දන්නේ නැහැ. ඒච්චරටම රසට තිබ්බා. ඒ කියන්නේ හොඳට පැණි රහට තිබ්බා. ඉතින් ආදරණීය යාළුවනේ, ඉතින් ඔයාලා කලින් දැක්කනේ අපි මේ ඇවිල්ලා ඉන්නේ එත්නා කන්දර කාර් පාකින් එක තියෙන ඉතින් රෙස්ටුරන්ට් ඒ වගේම හොටෙල්ස් තව එක දේවල් මේකේ තියෙනවා. ඉතින් තව කේබල්ස් වලින් යන්න ඒ දේවල් හැමදේම තියෙන්නේ මෙතන තමයි. ඉතින් ඇත්තටම කියනවා අර ඔෆිෂියල් එත්නා ඔෆිෂියල් තන කියන්නේ මෙන්න මෙතන තමයි. ඉතින් ගොඩක් ටූරිස්ට්ලා ඉන්නේ මෙතනට. ඉතින් අර ට්‍රැකින් කරන්න, හයිකින් කරන්න ඒ දේවල් වලට තමයි ওই මීලෝ පැත්තෙන් ඇඩ්වෙන්චර් ඒවට තමයි මීලෝ පැත්තෙන් අරන්දාත්ස පැත්තෙන් ළඟට අපි කැම්පින් කරන්න යන්නේ වලින් යන්නේ. ඉතින් ඇත්තටම කියනවා මේ හැම එකක්ම ඉතින් එත්නා කන්දරම තමයි අයිති වෙන්නේ. අපි ළඟදීම එත්නා ඔෆිෂියල් වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙමු. අපි මෙතන නවතින විතර හොඳ කට්ටියක් නැහැ. උනාට අර හිම උඩ අර කුඩු වැටෙන නිසා කළු පාටට ටිකක් මඩ ගතිය වගේ තියෙනවා. ඒ වුණාට අපි හිතුණා මෙතන ටිකක් ස්පේස් එකත් හොඳයි. අපේ කලින් වීඩියෝ වල හිම අවුරුදු වල තියෙන තැනත් මේ වගේම තමයි මේ ඩ්‍රෝන් ෂොට් එකේම ගත්ත තැන. එහෙනම් අපි යමු. අද මම කිව්වා නේද මගේ අලුත් යාළුවෙක් ඔයාලට එක්කන් එනවා කියලා. මගෙත් එක්ක විශේෂ කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනා තමයි මෙන්න මෙයා. මෙයා තමයි මෙන්න මෙයාව තමයි මට වැලන්ටයින් එකට ඉතින් ගිෆ්ට් එකකට හම්බුනේ. ඉතින් අද අපි මේකෙන් ඉතින් ප්‍රයෝජනයක් ගමු නේද? මට ගිෆ්ට් එක හම්බ වෙලා ඉතින් මේකේ කැරි ටික ගලවලා මේවා කරා. අපි ඉතින් බලමු මේක කොයි වගේ මොකද මේක අද තමයි මම යූස් කරන්නේ. යම් උඩට. ඉස්සලාම මේ ග්ලව්ස් එක දාගන්න ඕන. ග්ලව්ස් එක ගෙනවද? ග්ලව්ස් එක? කැප් එක. කැප් එක දාගන්නකෝ. මේකේ මෙහෙම ස්ටෑන්ඩ් එක කරන්න පුළුවන්. 170ක් ඉස්සර තියෙනවා. ඩ්‍රෝන් එක දාන්න එපානේ. මේ හරිය. දාන්න. මේ හරිය අවුලක් නෑ වගේනේ. අපි පොඩ්ඩක් ලසිදෝ මේ තියෙන MG වාහනේ ලසිදෝ අලුත් වාහනේ. සුපිරිනේ MG වාහනේ. අතුල ලෙදර් බං ඔක්කොම. එහා පැත්තේ. මේක මේ වගේ පොඩි ඔප්ෂන් වගේක් තියෙනවා. බලමු ඉතින්. මේක තියෙනවා. මේක තියෙනවා. ඒක ක්ලිප් එක එකේ. මේ කලිසම ඇති වෙයිද මට? ඇතිනේ. ගෙනා. මෙහෙ නෑ අනේ.
මේකත් කොයිකටත් දාගමු. වාව් මේ බලන්න ලස්සන. අරලා ඩ්‍රෝන් එක දාලා තියෙන්නේ. අපිට මං හිතන්නේ පුළුවන් වෙයි ලස්සන ඩ්‍රෝන් ෂොට් එකකුත් ගන්න. හිමයි එට්න කන්දයි කියන්නේ මගේ ජීවිතේ මම වැඩිපුරම සබහා දහමෙන් ආදරය කරන දෙන්නෙක් තමයි. මම ඒ දෙන්නට හරිම ආදරෙයි. උදේ හවස දකිනවා ඒකේ වෙනස් වීම ලස්සනට ඉර පෑවුවහම හරි ලස්සන පැහැදිලි ඒ දර්ශනයටත් මම හරිම කැමතියි. ඒ වගේම සමහරක් වෙලාවට හරිම දුකයි. වලාකුළු වලින් පිරීලා මීදුම වැහිලා පල්ලෙහාට පේන්නේ නැති වුණාම නිකන් සමහර වෙලාවට කන්දක් නෑ වගේ. ඒ වෙලාවට ටිකක් හරි දුකයි. මොකද මම හැමතිස්සෙම දකින්න ආස දෙයක් නිසා. ඉතින් මේ තමයි ලස්සන. ඇත්තටම කියනවා නම් එත්නා කියන්නේ එක කන්දක් නෙමෙයි. කඳු යායක්. අක්කර ගානක් ලස්සන පරිසරයක් තියෙන තැනක්. ඉතින් මේ ලස්සන ගිනි කන්ද ලස්සන දේවල් වලින් හරිම ලස්සන කරනවා. අපිට අරකට ගේන්න දීපේවා. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා දැක්කනේ ඉස්සෙල්ලා අයියා පුදුම ආසාවෙන් හිටියේ මෙතන ඩ්‍රෝන් ෂොට් එකක් දාලා ඒකේ අවුට්පුට් එක බලන්න. ඉතින් ඇත්තටම මට නම් ඒකේ සතුටුදායක අවුට්පුට් එකක් ලැබුණා. ඉතින් මම මේක වීඩියෝ එකට එකතු කරන්නේ නැතුව ඉන්නත් හරලා නැවතත් ආයෙමත් මේ වීඩියෝ එක එකතු කරේ ඔයාලවත් පුංචි දැනුවත් කිරීමක් කරන්න. මේ වගේ කාලගුණයක් තියෙන වෙලාවක ඩ්‍රෝන් ෂොට් එකක් දාලා ඒක ඉන් ඩීටේල් ලස්සන අවුට්පුට් එකක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය ඇත්තටම කියනවා මට නම් අසතුටුදායක විදිහට තමයි ඉතින් ලැබුණේ. ඉතින් ඔයාලත් එක්කත් ඉතින් මට ඒක බෙදා ගන්න උවමනා වුණා. Yang. Ow! මම හෙන්නේ ඔයගොල්ලන් අඩිපායි. මේ තොප්පිය මේතර කැතයි. Sini. අර අතන්ට ගිහින්. බලන්න. තේරෙනවද? පැටෙන අර උඩ බලන්න එපා. බිම් බලන්න එක. බලන්න එපා. මම්බේ. ඒකමනේ කියන්නේ බලන්න එපා කවුරුත්. කන්දේ මං කිව්වේ ගිනි කන්දේ කන්ද පුපුරනවානේ මේ කුඩු වැටෙනවා. ඇස්වලට යමාරයි. ඒක නිසා පොඩි ඇස් දෙවිලක් තියෙනවා. ඉතින් මම ත්‍රස්නේ නෑ ඒක වැටෙන්නේ. මෙච්චර හිම පදයක් තිබ්බත් මේ කන්ද ආරක්ෂා කරන්න මෙහිම. ආ හිතන්න
එටන කන්දත් එක්ක හිම කොච්චර බැඳීමක් තියෙනවද සොබහදහම ඒක මේ සිසිලි දූපත ආරක්ෂා කරගන්න සොබහදහම විසින් කොච්චර කැපකිරීමක් කරනවද එටන කන්ද පුපුරන්නෙම සීත කාලෙට ඒ කාලෙට අනිවාර්යයෙන්ම හිම වට්ටනවා ඒක මාර ආශ්චර්යයක් කිව්වොත් කියන්න ඒක හොඳම වචනයක් ඒක. යම් තව උඩට. කොහොම ඉන්න එපා. බැටේ. ඔන්න යාළුවනේ අපි දැන් මේ ගෙදර යන ගමන් ඉතින් අපිත් එක්කම ඔයාලත් මේ සොබහදහම විඳින්න ඇති. ඉතින් ඔයාලත් ඔයාලගේ ආදරණීයයන් එකතු කරගෙන මේ සොබහදහම විඳින්න, දකින්න, ඒ වගේම ආරක්ෂා කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මම දිලිනී.